ඔයත් සුපිරි කස්ටම් වැඩක් වෙන්න කැමති නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් ඔයාලට සුපිරි කස්ටම් වැඩක් වෙන්න පුළුවන්. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. කොහොමද බොක්කලා ඔන්න ඉතින් වෙනද වගේම දිනුව උඹලට ඔන්න සුපිරි වීඩියෝ එකක් අදත් අරන් ආවා. ඉතින් බොයිස් ඔන්න අද ගෙන ආපු වීඩියෝ එක උඹලා දැනටමත් දන්නවා ඉතින් මොකද්ද කියලා. ඉතින් යාළුවෝ ඔන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 10 ගහන්න තව චුට්ටයි තියෙන්නේ. ඉතින් උඹලා අනිවාර්යයෙන්ම නිකන් තියෙන සබ්ස්ක්‍රයිබර්ස් බටන් එක ඔබාගෙන බලයන්. ඉතින් අනිවාර්යයෙන් මේ උදව් විතර මට කරලා දීපන්. මගේ උන් ටික අනිවාර්යයෙන් මං හිතනවා මාව සබ්ස්ක්‍රයිබර්ස් කරන්න කරයි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම උඹලට මේ වීඩියෝ එකෙන් ඔන්න ගිව් එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම උඹලට මං ගිව් දෙනවා නම් උඹලේ මොකද්ද කරන්න ඕනේ channel එක? අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබර්ස් කරන්න ඕනේ. ඉතින් බොස් ඒ වගේම වීඩියෝ ලයික් එකක් දාන්න. ඉතින් ඔන්න යාළුවනේ අපේ Facebook page එක තියෙනවා. ඉතින් ඔන්න Facebook page එක අනිවාර්යෙන් follow කරලා ඒකට සෙට් වෙන්න. ඒකෙත් උඹලට ගිව් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒක නිසා Facebook page එකේ link එක මම දාලා තියන්නම්. ඉතින් බොස් ඔන්න ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් මගේ channel එක subscribe කරන්න. හරි බොස් ඉතින් අපි බලමු මේ custom වැඩක් වෙන පළවෙනි trick එක මොකක්ද කියලා. ඉතින් බොස් ඔන්න අපේ පළවෙනි ට්‍රික් එක තමයි wall pass එක. ඉතින් ඔබලා අනිවාර්යයෙන්ම wall pass එකත් එක්ක තමයි custom apply කරන්න ඕනේ. ඉතින් යාළුවනේ උඹලට wall එකේ cover එක තියෙන එක නිසා උඹලට ගොඩක් වාසි වෙනවා custom එකේදී. ඉතින් හරි බොස් ඉතින් වීඩියෝ like එකකුත් දාම ඉක්මනටම. හරි බොස් ඉතින් මේ ට්‍රික් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. සුපිරිම ට්‍රික් එකක් තමයි custom වලදී. ඉතින් අපි බලමු අපේ දෙවෙනි ට්‍රික් එක මොකක්ද කියලා. හරි බොස් ඉතින් ඔන්න අපේ දෙවෙනි ට්‍රික් එක තමයි ඉතින් උඹලා පුළුවන් තරම් මූවමන්ට් එක දාලා සෙල්ලම් කරන්න බලපන්. මූවමන්ට් එක දාලා සෙල්ලම් කරද්දී උඹලට ගොඩක් වාසි. ඒ වගේම තමයි එනිමිය කොර වෙනවා බම් උඹලා මූවමන්ට් එක දාද්දී. ඒක නිසා අනිවාර්යයෙන්ම මූවමන්ට් එකක් දාලා සෙල්ලම් කරන්න බලපන්. අනිවාර්යයෙන්ම සුපිරි ගැම්මක් අල්ලන්න පුළුවන්. අපි බලමු අපේ තුන්වෙනි ට්‍රික් එක මොකක්ද කියලා. හරි බොස් ඉතින් ඔන්න අපේ තුන්වෙනි ට්‍රික් එක තමයි IQ. ඉතින් IQ කියන්නේ උඹලා මොලේ පාවිච්චි කරන්න ඕනේ. ඉතින් බොස් උඹලා මේක කරන්න ඕනේ. එන්නේ මේ උඹලාගේ එනිමියව උඹලගේ ළඟට ගෙන්න ගන්න ඕනේ. උඹ නැත්තම් එනිමිය ළඟට ඔළුව දික් කරගෙන යන්න එපා. ඊට පස්සේ එනිමිය උඹට ඔළුවටම ගහනවා. උඹ කරන්න ඕනේ එනිමිය උඹලා ළඟට ගෙන්නගෙන ඔළුව දික් කරගෙන එනිමියෙද්දී ඔළුවටම දෙන්න එනිමියගේ. ඉතින් ඒක තමයි අපේ තුන්වෙනි ට්‍රික් එක. අපි බලමු අපේ හතරවෙනි ට්‍රික් එක මොකද්ද කියලා. ඉතින් බොස් ඔන්න අපේ හතරවෙනි ට්‍රික් එක තමයි ඉතින් උඹලා පුළුවන් තරම් ට්‍රේනින් වෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම උඹලා ට්‍රේනින් එක නැත්තම් ඉතින් උඹලට කස්ටම් එක ප්ලේ කරගන්න ගොඩක් අමාරු වෙනවා. ඉතින් උඹලා හැමදාම හරි ට්‍රේනින් එකට කපාරක් හරි ගිහිල්ලා මේ ඩෙසර්ට් එකක් හරි අරගෙන මොකක් හරි වන් ටැප් ගහන ගන්නයක් අරගෙන උඹලා පුරුදු වෙන්න බලපන් හෙඩ්ෂොට් ගහන්න. ඉතින් ඊට පස්සේ උඹලා ඒක පුරුදු වෙද්දී ඊට පස්සේ උඹලට හෙඩ්ෂොට් ගහන්න පුළුවන් කියන්නේ උඹලට සුපිරි ගේමක් අල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි උඹලා පුළුවන් තරම් උඹලගේ යාළුවෙක් ඉන්නවා නම් යාළුවෙක් මුලින්ම 1v1 එකක් ගහපන්. ඊට පස්සේ ඒක වින් කරොත් උඹ 1v2 එකක් ගහපන්. ඊට පස්සේ ඒකත් වින් කරොත් 1v3 එකක් ගහපන්. ඕමම 6 වෙනකම්ම ගහලා ඔබ එතනින් ට්‍රේනින් වෙයන්. ඉතින් උඹලට පෙරදුනාට අවුලක් නැහැ. උඹලා ට්‍රේනින් වෙන්න බලපන් පුළුවන් තරම්. ඊට පස්සේ ඉතින් උඹලට ගොඩක් කල් යන්න කලින් ඒ කියන්නේ ඉතාමත් කෙටි කාලෙකින් උඹලට සුපිරිම මේ ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන් මේ ට්‍රික්ස් ටික අනිවාර්යෙන්ම පාවිච්චි කරොත්. ඉතින් අපි බලමු අපේ අන්තිම ට්‍රික් එක කියන්නේ පස්වෙනි ට්‍රික් එක මොකද්ද කියලා. හරි බොස් ඉතින් ඔන්න අපේ අන්තිම ට්‍රික් එක තමයි ඉතින් උඹලා පුළුවන් තරම් හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒකට උඹලා කරන්න ඕනේ ට්‍රේනින් එකට ගිහිල්ලා පුළුවන් තරම් හැමදාම හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙයන්. ඉතින් වන් ටැප් ගහන්න පුරුදු වෙයන්. ඊට පස්සේ ඉතින් උඹලට පුළුවන් තරම් හොඳට සුපිරියටම හෙඩ්ෂොට් ගහන්න උලා. ඉතින් මම ඉස්සරහට ගිහින් නම් උඹලට කොහොමද හරියටම හෙඩ්ෂොට් එකක් ගහන්න කියලා වීඩියෝ එකකුත් ඉතින් ඒ වීඩියෝ එක මම මේ හෙට අනිද්දාම උඹලට ගේන්නම් අනිවාර්යෙන්ම. ඉතින් ඒක ඒ වීඩියෝ එක ගේනකම් උඹලා හෙඩ්ෂොට් ගහන්න පුරුදු වෙන්න ඕන නම් ට්‍රේනින් එකට ඵලයන් අනිවාර්යෙන්ම ට්‍රේනින් එකේදී උඹලට ගොඩක් මේ උඹලගේ ඇඟිලි වලට ඊට පස්සේ හෙඩ්ෂොට් ගහන එක ගොඩක් පුරුදු වෙනවා. ඉතින් බොස් ඔන්න වෙනද වගේම මේ වීඩියෝ එකත් අවසන් වෙනවා. ඉතින් ඔන්න ඒ වගේම පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ හදන්න මම ගොඩක් මාන්සි වෙනවා. ඉතින් උඹලා ඒකට අනිවාර්යෙන්ම මේ වීඩියෝ වලට ලයික් එකක් දාපන්. ඉතින් මේ වගේ වීඩියෝ අනිවාර්යෙන්ම උඹලා ඉස්සරහටත් මම ගේනවා. ඒක නිසා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගනින්. එහෙනම් ඔක්කොම සුබ දවසක් කියලා අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා.